අයිබෝන් සිල්ම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් මචං. අයිබෝන් කරමු. මේ අපිට නිවුස් එකක් අද දෙනවා කියන්න. දැන් මීට කලිනුත් ඔය කට්ටිය මේ ගෙවල් ගානේ රැස් වෙලා එතකොට එක එක පොඩි මෙහෙත් තිබ්බනේ පොඩි පොඩි මීටින් තියලා මීටින් ගොඩ බල නිකන් අර මේ නේද? එහෙම තීතිය මේ මඩ ගහන්න උත්සාහ කරනවා සහ ඔව් ඒ කියන්නේ එතකොට තව එකක් තමයි ඔය NPP අයට ඇහෙන්න පාක්ෂිකයන්ට ඇහෙන්න තැන් තැන්වල මේ විවිධ ආකාරයේ මඩ ප්‍රචාර කඩවල් වල වගේ කඩමණ්ඩි වල එහෙම විවිධ ආකාරයේ මඩ ප්‍රචාර යවනවා මේ. එතකොට මිනිසුන්ට ඇහෙන්න ඒගොල්ලෝ කතා වෙනවා. දැන් ඒ වගේ මඩ ප්‍රචාර වලක් කරනවා දැන් කඩවල් සහ ඒ ආශ්‍රිතවල් අනික නිකන් නෙවෙයි නිලධාරීන් තියන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. පොඩි එකක් නෙවෙයි දරුණු ගණේ මේ මඩ ප්‍රචාර ගහනවා. උදාහරණයකට කිව්වොත් එහෙම ඔය යාපනයේ විකුණලා තියෙන්නේ අර වගේ ජාතික ආරක්ෂාවට බලපාන. ඒ කියන්නේ කලින් ඒගොල්ලෝ ඔය කියන අදාළ පුද්ගලයෝ කවුද කියලා මම කියන්නද? කලින් ආණ්ඩුවල මෙලෝ රහකට නැති මේ ජොබ් අරගත්තු සෙට් එකක් ඉන්නවා මේ අසං කරලා වෙලා ගුඹුර යන නේද? වතුර බඳින්න යනවා උදේ යනවා අසං කරනවා බూరు ගහන්න යනවා වතුර බඳින්න යනවා ඌ අසං කරලා එනවා විතර උට මාසෙට පඩියක් හම්බෙනවා. අන්න ඒතොරේ එහෙම වුණාම ඉතින් ඇත්තටම තරහක් වෙන්න පුළුවන්. ඒ වගේ ජොබ් එකක්. එතකොට ඒ වගේ ජොබ් එකක් හදලා දීපු රත්තරන් හාමුලාට නේ අපි මේ රත්තරන් හාමුලව ගේන්න බැරි වුණානේ කියන ඒ කියන්නේ තමන්ගේ පන්තිය අතහැරලා හාමුලට කඩේ යන සෙට් එකට ඉතින් රිදෙනවා ඇති. ගම්වල එහෙමත් ඉන්නවා. ගම්වල එහෙමත් ඉන්නවා නේද? සමහර මේ වීඩියෝ එක හොරෙන් බලලා වෙන්නත් පුළුවන් ඒ අතර. කඩවල වල එහෙම ඔය ගෑනු අය එහෙම එද්දි සමහර අය එද්දි මේ එක එක වචන දානවා. ඒ කියන්නේ එක එක අර මඩ කවනවා. මඩ ඔලුවට ගන්න නැහැ. ඉතින් මේ මඩ නැති මිනිස්සු මඩ ගන්න. සමහර මේ වීඩියෝ එක හොරෙන් බලන නැති. සමහර අය කියන්නේ ඔයාලට වදින්න තමයි අපි කිව්වේ දන්නවා හොරෙන් බලනවා කියලා. හොර ගැඩියෝ ටික මේ නිවුස් එක කියමු අපි මේ එසන නිවුස් එක අපි උපුටා ගන්න මේක ජනපති සමාව දුන් ලයිස්තුවේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගත වූ පුද්ගලයාගේ නම නැහැ. ඔය එක PMDA කියන්නේ ප්‍රෙසිඩන්ට් මීඩියා ඩිවිෂන්. ඔය ඒ කියන්නේ දැන් ඔක මුලින්ම ගියා හැම තැනම ප්‍රචාරය කරා සෝෂල් මීඩියා වල ගම්වල හැම තැනකම ප්‍රචාරය කරා 40 ගානක වංචාවකට දාලා ඉරගත වෙච්ච පුද්ගලයෙක් මේ නිදහස් කරා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් එයාලගේ වගේ කෙනෙක් එහෙම කරයි කියලා හිතන්න බෑ. නෑ අනික එයාලගේ අය ඇතුළට යනකොට ඒගොල්ලෝ හිතනවා මොකක් හරි කරන්න ඕන මේ සාමාන්‍යයෙන් දැන් ඒගොල්ලෝ ඇත්තටම මෙයාලගේ සෙට් එකම කියන්න මඩක් ගහන්න ඕන වගේ අන්න එහෙම. මෙයාලා තොර නිදහස් කරන්න ඕන කියලා වගේ මඩක් පෙන්වන්න. එහෙම මේ බොරු ප්‍රචාරයක් තමයි මේ 2025 වෙසක් උත්සවයේ නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි WH අතුල තිලකරත්න නැමැති අයෙක් නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් ඇති බවටත් පළවෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමු ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 1 වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමි වී ඇති අතර බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර එය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වන බව ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙනවා. කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025 5 දාතමින් දිනින් 6.1 යෝජිත ජාපෝ සමා වාර් 5/12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවන බවද එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. ඔන්නෝගයි ප්‍රශ්නේ. යාල දින ප්‍රචාරය එතකොට ඔය දැන් ඔය ඔහොම බොරු ප්‍රචාරය යවන්නේ කවුද? අපි ඒකත් කියමු. යවන්නේ තමන්ගේ රට වැටෙනවට කැමති අය. පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ. ඒක මාධ්‍ය නිවේදනයක් තිබ්බනේ අපි ඒකත්. මාධ්‍ය නිවේදනයක් තියෙනවා. අපි ඒක මෙතනින් දාන්නම් බලා ගන්න. මේ ඕක තමයි විස්තරේ. මේ එයාලා මං හිතන්නේ මේ තමන්ගේ රට වැටෙනවට හරි කැමති. තමන්ගේ රට වැටුණා කියන්නේ තමන්ගේ ඉදිරි අනාගතයේ දරුවෝ මේ හැම එකක්ම තමන්ගේ ඒ අර කටුකන හාමුලාට මුට්ටිය අල්ලලා තමයි ඒගොල්ලන්ටත් ඉන්න වෙන්නේ. ඉතින් එහෙම කැමති අය දැන් උදාහරණයකට යූත් ක්ලබ් එක ගැන එහෙමත් ඒ වගේ ලොකු ප්‍රචාරය යවනවලු මේ යන්න දෙන්න එපා. මෙහෙමයි දේශපාලනය කර කිසිම දේශපාලනයක් යාලගේ කාලේ දේශපාලනය කරපු කාර්ය යාලා කරනකොට හොඳයි. දැන් කරනකොට නරකයි වගේ එහෙම එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ එයාලා කරන දේවල් අපි කරනවා කියලා තමයි හිතන්නේ. ඔතන තියෙන ලොකුම ගැටලුව කුහකකම සහ ඒ වගේ දේවල්.
හැබැයි තමන්ගේ රටේ තමන්ගේ අනාගතයේ දරුවන්ට තමයි මේ දේ මේ දේ අහිමි වෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. හොඳ දේ තමයි කලුන් මේ සිදුවීම පිළිබඳව ඔන්න විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 6 වෙනිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්නේ CID එකට ඔන්න පැමිණිල්ලකුත් දාලා තියෙනවා. දැන් මේක හොයන්න පටන් අරන් තියෙන්නේ. අත්අඩංගුවට ගැනීමක් සිදු කරයි ඊට පස්සේ. බොරු ප්‍රචාර කරන අය පරිස්සමයි. තව විඩියෝකින් හැමෝටම ජය වේවා.